වෙබ් අඩවි නිර්මාණයේදී අපිට විවිධාකාරයේ ගොනු එහෙම නැත්නම් ෆයිල්ස් බලා ගන්න පුළුවන් වෙනවා. මූලික වශයෙන්ම අපිට බලා ගන්න පුළුවන් වෙන ගොනු වර්ග තුනක් තමයි HTML, CSS සහ JavaScript කියලා කියන්නේ. මේ එකින් එක ගත්තට පස්සේ HTML, JavaScript, CSS කියන ෆයිල්ස් එහෙම නැත්නම් ගොනු එකින් එක ගත්තට පස්සේ ඒගොල්ලන්ට පැවරිලා තියෙන්නේ විවිධාකාරයේ රාජකාරී. දැන් හිතන්න HTML වලට මොකද්ද පැවරිලා තියෙන ක්‍රියාව? HTML කියන්නේ හරියට අපි ගෙයක් හදනකොට අපි මුලින්ම කරගෙන යන්නේ බ්ලොග් වල තියලා ඔය බිත්ති බැඳලා එන්නේ ටික තමයි කරගෙන යන්නේ. එතකොට HTML වලිනුත් කරන්නේ වෙබ් අඩවි නිර්මාණයේදී එන්නේ වගේම ක්‍රියාවලියක්. මොකක්ද HTML වලදී වෙන්නේ? අපි වෙබ් අඩවියක් ගත්තට පස්සේ වෙබ් අඩවියක අපිට පේන්න තියෙනවා, දකින්න තියෙනවා පින්තූර, වීඩියෝ දර්ශන, වචන, ඒ වගේම ලින්ක්ස් වගේ දේවල්. බටන්ස් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වෙබ් අඩවියක් තුල අන්තර්ගත වෙලා තියෙන හැම දෙයක්ම ඇතුළත් කරන්නේ මෙන්න මේ HTML හරහා. එතකොට මම දැන් හදාගත්ත පොඩි වෙබ් පිටුවක් තියෙනවා, වෙබ් පේජ් එකක් තියෙනවා. මේකේ බලා ගන්න පුළුවන් වචන කිහිපයක්. ඒ වගේම ටෙක්ස්ට් බොක්ස් එකක්. ඊට පස්සේ බටන්ස් දෙකක්. එතකොට සරලවම වෙබ් පිටුවේ අන්තර්ගත වෙලා තියෙන දේවල් ටික ඇතුළත් කරලා තියෙන්නේ මම HTML භාවිතයෙන්. එතකොට මේ විදිහට HTML කෝඩ් එක ඔයාලට බලන්න පුළුවන්.